අපි දැන් මික්සර් එකක් හදාගන්න විදිහ පපඩම් මික්සර් මේ විදිහට අපි ඔක්කොම බැදගෙන තියෙන්නේ. මේ කෑලි මිරිස් පොඩිවට කරල් මිරිස් පොඩිවට කපලා ලුණු වතුර එකේ දාලා තමයි මේ දවසක් වරුවක් වගේ තියලා බැදගෙන තියෙන්නේ. මේ පපඩම් කෑලි මේ විදිහට මේ සියලු දේ බැදගෙන මේක දැන් අපි පොඩි කරගන්න ඕනේ. පොඩි කරගෙන තමයි අපි මෙන්න මේ විදිහට තෙල් එකක් ලිපේ තියලා සුදු ලුණු කරපිංචා එහෙම තමයි මේකට දාලා තියෙන්නේ. දැන් මේකට දාන අනිත් ද්‍රව්‍ය දාලා හදන විදිහ අපි බලමු. මේකට අපි කෑලි මිරිස් කුඩු පොඩ්ඩක් දානවා. ඒක මෙහෙම රන්වන් පාට වෙනකන් පාත පොඩි බෝතලේ තියෙන පාත අතලගම ඔය තියෙන ඉස්සරහින්ම අන්න ඒක අපි දැන් කෑලි මිරිස් ටිකක් දාගන්න. දාගෙන බෝතලේ තියන්න. මේ විදිහට කෑලි මිරිස් ටිකකුත් දාගෙන අපි ඔන්න දැන් ඊළඟට දානවා අටකඩු ටිකක් වැඩියෙන්ම දාගෙන තියෙනවා අපි මේකට. මික්සර් එක නිකන් කලවම් කරලා දුන්නට රස නැහැ. මේ විදිහට පිළිවෙලට හදාගන්න හරිම විදිහ තමයි මේ ලුණු දානවා. මෙහෙම කලවම් කරලා සීනි පොඩ්ඩකුත් දාන්න ඕන. සීනි ටිකකුත් දාන්න. මේ හැමදේම කලවම් වෙන්න ඕන. හොඳට මික්ස් වෙන්න ඕන. එතකොට තමයි මේකට ඇතුළට මොලකඩ ටිකකුත් දැම්ම. සමහර අය මේකට හාල් මැස්ස බෙදලා එහෙමත් දාගන්නවා. මොලකඩ ටිකක් දැම්මම දැන් මම මේක ටේස්ට් වගේ ඔන්න දෙහි ඇඹුල් මිල්කගෙන තියාගෙන හිටියේ. මේකට දෙහි ඇඹුල් ටිකක් අතයින් කරලා දාලා කලවම් කරනවා. පස්සේ අර බැදපු එක සුදු කරගෙන අර මොනවාද නූඩ්ල්ස් කැට වගේ තිබ්බ ඒවා පොඩි කරගෙන මේකට මික්ස් කරන්න තියෙනවා. හොඳට කලවම් වෙන්න ඕන. ඒ ටිකටත් හොඳට මික්සර් එක ගොඩක් තියෙනවා මේක. කලවම් මේක අපිට බෝතල් වලට දාලා පෙඟෙන්නේ නැති වෙන්න තියාගෙන මාසයක් වුණත් පාවිච්චි කරගන්නත් පුළුවන්. පොඩක් 100කට විතර ඇති ප්‍රමාණයක් මෙතන තියෙනවා. ඒ හින්දා අපිට මේක හදාගන්න හදන විදිහ දැන් මේ ඔයාලත් හදලා බලන්නකෝ.